ගෙස්ට්‍රයිටිස් වලට සමාන බඩදැවිල්ලක් තරමක් දිගු වෙලාවකින් ඉවසන්න බැරි වේදනාවක් එක්ක උදරයේ දකුණු පසට පහලින් ගමන් කරන අත්දැකීමක් ඔබටත් තියෙනවද? වේදනානාශකවලටත් සුව නොවන තරම් දරුණු ලෙස ඔබට ඒ දැනී ඇද්ද? එය ඇපෙන්ඩික්ස් වීමට බොහෝ ඉඩකඩ ඇත. අධික උදර වේදනාව සමග වමනය තද උණ ඇතිවුවහොත් තත්ත්වය භයානක වෙන්න පුළුවන්. ඇපෙන්ඩික්ස් පුපුරා ගියහොත් උදර කුහරය පුරාම විස බීජ පැතිරි මරණය පවා ඇති වෙන්න පුළුවන්. අපේ මහබඩවැල ආරම්භ වන ස්ථානයේ කුඩා පණුවෙකු හෝ ඇඟිල්ලක් වැනි හැඩයකින් යුත් කොටසක් තියෙනවා. මේ උණ්ඩුකය ලෙස හැඳින්වෙනවා. යම් හේතුවක් නිසා බොහෝ විට ඝන වූ මල පහ කැබැල්ලකින් හෝ වෙනත් ආසාදනයකින් මේ කුඩා නලය අවහිර වූ විට ඒ තුළ බැක්ටීරියා වේගයෙන් වර්ධනය වී ඒ ඉදිමීමට ලක් වෙනවා. මෙම ප්‍රදාහය ඇපෙන්ඩිසයිටිස් ලෙස හැඳින්වෙනවා. ඇපෙන්ඩිසයිටිස් තත්වයට නිවැරදි වෙලාවට ප්‍රතිකාර නොකළහොත් ඇතුළත පීඩනය වැඩි වී ඉදිමුණු ඇපෙන්ඩික්ස් එක පුපුරා යා හැකියි. සැබෑ අනතුර ආරම්භ වෙන්නේ මෙතනින්. අපේ උදර කුහරය ඇතුළත බඩවැල් ඇතුළු අවයව ආවරණය කරමින් පවතින තුනී පටලයක් තියෙනවා. එය පැරිටෝනියම් ලෙස හැඳින්වෙනවා. ඇපෙන්ඩික්ස් එක පුපුරා ගිය වහාම ඒ තුළ සිරවී තිබූ සැරව මලපහ කොටස් සහ භයානක බැක්ටීරියා මෙම පටලය පුරාම වේගයෙන් පැතිරෙනවා. මෙය පෙරිටොනයිටිස් ලෙස හැඳින්වෙනවා. උදර කුහරය පුරා පැතිරෙන මෙම දෙවන්ත ආසාදනය ඉතා ඉක්මනින් රුධිරයට එකතු වෙනවා. මෙහිදී රුධිරය විෂවීම හෙවත් සෙප්සිස් තත්ත්වය හටගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝගියාගේ රුධිර පීඩනය ශීඝ්‍රයෙන් පහත වැටෙනවා. වකුගඩු ඇතුළු ප්‍රධාන අවයව අක්‍රිය වීමෙන් රෝගියා පැය කිහිපයක් ඇතුළත මරණයට පත්වෙන්නත් පුළුවන්. වේදනාවේ ස්වභාවය මුලින්ම පෙකණිය වටා ආරම්භ වී පසුව උදරයේ දකුණු පස පහළට ගමන් කරන තද බල වේදනාව. කැස්සකදී කිවිසුම් යාමකදී හෝ ඇවිදීමේදී බඩේ වේදනාව තදින් වැඩිවීම. ආහාර අරුචිය ඔක්කාරය සහ වමනය. සුළු උණ තත්වය. බඩ පිපුම. උදරය පරීක්ෂා කිරීමේදී දකුණු පාස පහළ කොටස තද කර අතහරින විට ඇතිවන දැඩි වේදනාව වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කරයි. රුධිරයේ සුදු රුධිරාණු ප්‍රමාණය වැඩි වී ඇද්දැයි බැලීමෙන් සිරුරේ ආසාදනයක් පවතින බව හඳුනා ගනී. මුත්‍රා ආසාදනයක් නිසා මෙම වේදනාව එන්නේ නැති බව තහවුරු කර ගැනීමට මේ සිදු කරයි. උදරයේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් හෝ CT ස්කෑන් පරීක්ෂණයක් මගින් ඉදිමුණු ඇපෙන්ඩික්ස් එක නිවැරදිවම රූපගත කර හඳුනා ගත හැක.
එකම සහ ස්ථීරම ප්‍රතිකාරය වන්නේ ශල්‍යකර්මයක් මගින් ආසාදිත ඇපෙන්ඩික්ස් කොටස කපා ඉවත් කිරීමයි. උදරයේ දකුණු පස පහලින් කුඩා කැපුමක් යොදා මෙය සිදු කරයි. කුඩා සිදුරු කිහිපයක් හරහා කැමරාවක් සහ උපකරණ යවා සිදු කරන නවීන ක්‍රමයකි. මෙහිදී වේදනාව අවම වන අතර සුවවීම වේගවත් වේ. මීට අමතරව ශරීරයේ බැක්ටීරියා ආසාදනය පාලනය කිරීමට ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ලබා දීම අනිවාර්ය වේ. බඩේ කැක්කුමක් කියන්නේ සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක එක දිගටම තියෙනවා නම්, විශේෂයෙන්ම වේදනාව දකුණු පැත්තේ පහළට ගමන් කරනවා නම්, ගෙදරට වෙලා අත් බෙහෙත් කර කර හෝ වේදනානාශක බොමින් ඉන්න එපා. වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවන්න හෝ රෝහලකට යන්න. ඔබේ ඒ ක්ෂණික තීරණය මරණය පෙනිපෙනී තිබෙන පෙරිටොනයිටිස් වැනි භයානක තත්ත්වයකින් ඔබව බේරා ගනීවි. මෙවැනි දේ පිළිබඳව දැනුවත් වීමට දිගටම අපිත් එක්ක රැඳලා ඉන්න.